විභාගය. ඒ වචනේ ඇහෙනකොටත් අපේ හිතට බයක් චකිතයක් දැනෙනව නේද? අවුරුදු 10 ඉඳලා අවුරුදු 25 විතර වෙනකන් අපි විභාග කීයකට විතර මුහුණ දෙනවද? මුහුණ දීලා තියෙනවද? මේ වීඩියෝ නරඹන මේ මොහොත වෙන විටත් ඔබ ළඟ එන විභාගයකට පාඩම් කරනවා ඇති නේද? නමුත් ඔබ දැනගෙන සිටියාද විභාගයක් සාර්ථකව ජය ගන්නට අධ්‍යාපනික දැනුමට එහා ගිය ආධ්‍යාත්මික දැනුමක් ආධ්‍යාත්මික පිහිටක් අපට අවශ්‍ය වන බව. මිනිසා යන අකුරු තුලින් සැදුල්ලත් මේ මානවයාගේ සිත හරිම විවිධාකාරයි. ඒ විවිධාකාර වූ සිත ආධ්‍යාත්මික වශයෙන් දියුණු කළපු පිරිසක් මේ සමාජය තුල අපට අහඹුවෙන් හෝ හොයාගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ අහඹු ලෙස හමු වූ තමන්ගේ සිත අසීමිත ලෙස දියුණු කරපු මාහිමිපාණන් වහන්සේ නමක් මෙන්න මේ කියනා විභාගය ගැන කියපු ඕදනක් අපි අහලා බලමු. ඒ ඔබට මේ ළඟ එන විභාගයට මහත්සේ උපකාරයක් බවට පත් වෙනවා. උන්වහන්සේ නමින් අපවත් වී වදාළ නා වූනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ. අපි වීඩියෝ එක බලමු. තෙරුවන් සරණයි. අධ්‍යාපන විභාගයට පෙනී සිටින දරුවන් සඳහා මේ කෙටි උපදේශයේ සාවධානව සවන් දෙන්න. විශේෂයෙන්ම විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයන් විසින් ටීවී බැලීමෙන් වැළකී සිටින්නට ඕනේ. නිදි මැරීමෙන් වැළකී සිටින්නට ඕනේ. අඩු ගානේ රාත්‍රියේ 10ට ඉස්සර වෙලා නිදා ගන්නත් පාන්දර 4ට 4:00ට අවදි වෙන්නත් පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට ඒ ටීවී බැලීමෙන් හා නිදි මැරීමෙන් ධාරණ ශක්තිය පිරිහෙන නිසායි ඒ කරුණ කියන්නේ. ඒකම උදේ පාන්දර අවදි වුණාම කුසපුරා නිමිච්ච වතුර පානය කරන්න සූදානම් කරලා තියාගෙන පානය කරන්නට ඕනේ. දත් මඳින්නත් පළමුව. ඊට පස්ව දත් මඳලා මූණ සෝදාගෙන පිරිසුදු වෙලා බුදුන් වඳින තැනට ඇවිල්ලා බුදු පාන දල්වලා සුවඳ දල්වලා පන්සිල් සමාදන් වෙලා කෙටියෙන් බුද්ධ වන්දනාව කරනවා. නමස්කාරයේ 3 සැරයක් ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සපටිපන්නෝ ගාථා 3 සහ වන්දාමෙ චේතියං ගාථාව 3 සැරයක් කියලා වන්දනා කරලා උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල පවතින නාසිකා දොරටුවට හිත යොදවනවා. නාසිකා දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල හිතින් අරමුණු කරන්නට ඕනේ. නාසිකා දොරටුව දිහා බලන ඉන්නව නෙමෙයි. හුස්ම රැල්ල ඇතුල් වෙනකොට ආශ්වාස 1 1 කියලා මෙනෙහි කරන්න. හුස්ම රැල්ල පිට වෙනකොට ප්‍රශ්වාස 1 1 කියලා මෙනෙහි කරන්න. ඕනකමින් හුස්ම ගන්න එපා. මහන්සියෙන් හුස්ම ගන්න එපා. හුස්ම රඳවාගෙන ඉන්නත් එපා. ඒ වගේම දැඩි වීර්ය කරන්නත් එපා. මන්ද වීර්යයක් කරන්න එපා. මධ්‍යම වීර්යයෙන් මේ විදිහට වාඩි වෙලා විනාඩි 10ක් හෝ 15ක් පමණ ආනාපාන සතිය යෙදෙන්නට ඕනේ. ඒකෙන් කරන්නේ මේ විසිරෙන සිත එක්කාසු කිරීමයි. අපේ චිත නිතර නොඑක් දේ කෙරෙහි විසිරී යනවා. ඒක එක්කාසු කිරීම පිණිසයි අර ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල කෙටි බලන්න පුරුදු වෙන්නේ. ඒක ධ්‍යාන වැඩිවීමක් විතර නෑ. ඊළඟට විනාඩි 15ක් විතර එකේ සිට 10 දක්වා ගණන් කරන ආශ්වාස ප්‍රශ්වාස වාර 3ක් විතර. එකේ සිට 10 එකේ සිට 10 එකේ සිට 10 කියලා ඒ වාගේ වාර 3ක් පමණ කරලා ඊට පස්සේ පොත අරගෙන පාඩම් කරන්න සූදානම් වෙනවා. තමන්ට නියමිත පාඩම් පෙළ බලන්න ඉස්සර වෙලා විනාඩියක් හුස්ම රැල්ල ගැන බලනවා. ඒ නොද කරන්නේ අර හිත එක්කාසු කිරීම. ඊට පස්සේ පොත බලනවා. පොත බලාගෙන කියවනවා. නොතේරෙන දෙයක් තිබුණොත් ඒ ගැන 17 හිත ඉන්නේ නැතුව මට මේකට වැටහෙවා අර්ථේ වැටහෙවා කියලා හුස්ම ගැන බලන්න. විනාඩි භාගයක් විතර බලන්න ඉන්නකොට එක පාටම අදහස වැටෙනවා. අමතක වෙච්ච පාඩමක් ගැන මතක් කරගන්න ඕන නම් ඒත් එහෙමයි. නොඑක් දේ ගැන හිතා වෙහෙසෙන්නේ නැතුව මට මේ දේ මතක් වේවා කියලා හුස්ම ගැන බලන්න. අත්වාසින් මේ ආනාපාන සතිය පුරුදු වීමෙන් ඔය කියන ප්‍රයෝජනෙ ලැබෙනවා. ඊළඟට ඉතින් විභාගයට යන අවස්ථාවට පෙර මව්පියන් වැඳලා අනුභව කරන දේ කරගෙන ඇඳගෙන අවශ්‍ය දේ රැගෙන
පිටත් වීමට විනාඩි 15කට කලින් වාඩි වෙනවා. මේ වාඩි වෙන්නේ හෙල්ලෙන්නේ නැතුව අර ආනපාන වඩන හැටියට වාඩි වෙනවා. වාඩි වෙලා තමන්ගේ නාසිකාසිදුරෙන් හුස්ම වැටෙන හැටි බලාගෙන ඉන්නවා. මුකුත් ගණන් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට නාසිකාසිදුර දෙකෙන් හුස්ම වැඩ කරනවා නම් නැගිටින්නේ නැහැ. හිත සංසුන් වෙලා නැහැ. විනාඩි 8ක් 10ක් විතර යනකොට එක නාසිකාසිදුරකින් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනෙනවා. දකුණු නාසිකාසිදුරෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. නමස්කාරයේ එකවරක් හරි තුන් සැරයක් හරි හිතලා හිතින් දකුණු පාය පෙරට තියලා ගමන පිටත් වෙනවා. වම් නාසිකාසිදුරෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. අර වගේම වම් පාය පෙරට තියලා ගමන පිටත් වෙනවා. ගමන පිටත් වීමේදී තවත් වැදගත් කාරණයක් සිහි කරන්න තියෙනවා. අපේ දෙමව්පිය අපට ගෙදර බුදුන් වාගේ, බ්‍රහ්මයෝ වාගේ, දෙවියෝ වාගේ ඒවා මුල් ගුරුවරු. එනිසා අපේ දෙමව්පියෝ දෙන්න නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මෛත්‍රී කරනවා. වාගේ අපේ ගෙදර ඉන්න සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මෛත්‍රී කරනවා. අපේ ගෙදර ඉද්දෙන් අහසේ බඹතලයේ දක්වා සීලම දෙවි දේවතාවෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා කියලා මෙත් කරනවා. දැන් තින් පිටත් වෙලා යන ගමනේදී අහස පුරා ඉන්න දෙවි දේවතාවෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මෙත් කරනවා. පාරේ යන්නේ සීල දෙනා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මෙත් කරනවා. ඒ විදිහට පිරිසුදු සිතින් ගමන පිටත් වෙලා ගිහින් විභාග ශාලාවට සමීප වෙන්න ඉස්සර හිතනවා අපේ විභාග ශාලා විද්‍යෙන් අහසේ දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. විභාග ශාලාවට රැස් වෙන ගුරු මණ්ඩලයේ සියල්ලෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. විභාගයට පෙනී සිටින්න ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. එහි සේවයේ යෙදී සිටින සේවක සේවිකාවෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ විදිහට හිතමින් යන්න. ඒ හේතුවෙන් දෙවියන්ගෙත් ඒ ගුරු මණ්ඩලයේ සේවක සේවිකාවන්ගෙත් එකට වැඩ කරන ශිෂ්‍ය දරුවන්ගෙත් සෑම දෙනාගේ දයාව අනුකම්පා තමන්ට ගලාගෙන එනවා. ඊළඟට විභාග ශාලාවට ඇතුල් වෙලා තමන්ට නියමිත ආසනය ලැබුණාම වාඩි වෙලා වටපිට බැලීමෙන් තොරව නාසිකා දොරටු ඉදිරියේ සිහි පිහිටුවාගෙන ආශ්වාස ප්‍රශ්වාස ගැන බලාගෙන ඉන්න ගණන් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට සුදුසු ගුරුවරු උපදෙස් දෙනවා. ඊළඟට ප්‍රශ්න පත්‍ර කරදාසි ඔක්කොම දීලා තවදුරට කරුණු කියා දෙනවා. ඒ ඔක්කොම හොඳට සවන් දීලා අහගෙන ඉන්න. වෙලාව දැනුම් දෙනවා ලියන්න පටන් ගන්න කියලා. ඒ පටන් ගන්න ලියන්න කිව්ව ගමම්ම පටන් ගන්න එපා. ලියන්න ප්‍රශ්න පත්‍රයේ අතේ තියාගෙන පෑනත් අතේ තියාගෙන විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බලන්න. එයින් කරන්නේ දැන් මේ විසිරී තියෙන හිත එක්තාසු කිරීමයි. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ කියවනකොට ලෙහෙසි ප්‍රශ්න ටික තෝරා ගන්නවා. ඒවට නිසිසේ පිළිතුරු කලබල නැතුව සම්පාදනය කරනවා. ඒ වගේම අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හිත වෙහෙසන්නේ නැතුව මට මේකට පිළිතුරු ඉතා පහසුවෙන් නිවැරදි පිළිතුරු වැටේවා කියලා හුස්ම ගැන බලන්න. වටපිට බලන්න එපා. හුස්ම ගැන බලාගෙන ඉන්නකොට එකපාරට මේකට පිළිතුරු වැටෙයි. ඒ ගමන් ඒකට පිළිතුරු ලියා දෙන්න නැත්නම් සපයන්න. අමතක වෙච්ච පාඩමක් ගැන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැනත් වෙහෙසන්නේ නැතුව හිත වෙහෙසන්නේ නැතුව මට අසවල් පාඩම මතක් වේවා කියලා හුස්ම ගන්න බලන්න විනාඩි භාගයක්. එකපාරටම ඒ පාඩම මතක් වෙලා එනවා. එතකොට ඒකටත් පිළිතුරු සපයන්න. මේ විදිහේ මේ පිරිසුදු චේතනාවෙන් ලියනකොට පැයක් කරන වැඩ විනාඩි 45න් ඉවර කරගන්නත් පුළුවන්. හරිවැරදි බලන්නත් පුළුවන්. කිසියම් කලබලයක් ඇතේ හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේ වටපිට බලන්න වෙන්නේ නැහැ. අනිත් ශිෂ්‍යයන්ගේ කටයුතු ගැන හිතන්න අවශ්‍ය නැහැ. මට වඩා අනිත් ඇත්ත වේගෙන් කරනවා නේද? මට වඩා අනිත් ඇත්ත දක්ෂ. ඒ මොකුත් හිතන්න අවශ්‍ය නැහැ. මට මේක බුදුගුණ බලයෙන් ඒක ඒකාන්තයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් කියලා තමන් ගැනම පමණක් හිතාගෙන වැඩ කරන්න. ඊළඟට දැන් මේ දවස් ගාණක් තිස්සේ මම හිතනවා 18 වෙනිදා දක්වා මේ මාසෙ තියෙන්නේ 9 වෙනිදා ඉඳලා අනිත් අවස්ථාවලත් අනිත් මේ උසස්
පෙළ විභාග ආදීදීත් ඔය පිළිවෙල අනුගමනය කරන්න. විශේෂයෙන් කියතු දෙයක් තියෙනවා. දැන් මේ කාලය තුල මේ ළමයි බොහෝසෙන් නිදි මරලා තියෙනවා. පාඩම් කරන්න මහන්සි වෙනවා. විභාග ගැන හිතේ බයක් ඇති වෙනවා. ඒ හැම දෙයකින්ම අපේ ස්නායු වල කියන්නේ මේ මොලේ සියුම් ස්නායු වල පිත සෙම ආදී තද වෙලා තියෙනවා. දැන් විභාගයට ගියාම ඉස්සරහදී ඇස් දනවා මහන්සි නිදිමතයි ඔයගෙ ඉන්න පුළුවන්. ඒක නිසා ඒව නොඑන්න විභාගයට යන්න ඉස්සර ඒක ලොකු විරේකයක් නෙමෙයි. අරුළු ගෙඩි 3ක් මෙතන තලලා උණු වතුර කෝප්පයකට වක් කරන් තියලා මේ තද උණු වතුර කෝප්පයකට තේලා වහලා උදේ පාන්දර ඒක පානය කරන්න. ඒකට හොඳට බඩ පහසුවෙන් සුද්ධ වෙනවා. ඒක ලොකු විරේකයක් නෙමෙයි. ඒ වගේම මේකෙන් දවස් 2ක් 3ක් කළොත් ඊටාම පහසුකම් දැනේවි. ගත සැහැල්ලු වෙනවා. කියන්නේ හිතට ගතට සංසිඳීමක් එනවා. විභාගයට ගියාම ඇස් දැවිල්ලක්, නිදිමතක්, ඉසේ රදයක් එන්නෙම නැහැ. ඒක නිසා දැන් දරුවෝ බොහෝ මහන්සි වෙලා පාඩම් කරලා විභාගයට ලකුණු මදි වුණොත් ඒක ලොකු පාඩුවක්නේ. එසේ පාඩු නොවෙනු පිණිස අර වාගේ ශරීර සෞඛ්‍ය හදාලා තියාගන්නට ඕනේ. ඊළඟට දැන් සන්ධ්‍යාවේ නිදා ගන්න ඉස්සර වෙලත් තමන්ගේ මූලික කටයුතු සම්පූර්ණ කරලා නිදා ගන්න ඇඳට ගිහිල්ලා පන්සිල් හිතින් හරි අදිෂ්ඨාන කරගෙන ආස්වාස ප්‍රස්වාස ගැන මෙනෙහි කරමින් නිදා ගන්න. සැපසේ නිින්ද යනවා, සැපසේ අවදි වෙනවා. මේ පිළිවෙත් මඟ අනුගමනය කිරීමෙන් උසස් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් බව කරුණාවෙන් අපි සඳහන් කරන සෑම දිනකට ඊටාම සාර්ථක අධ්‍යාපන විභාගයකින් උසස් ප්‍රතිඵල නෙලා ගන්නට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී කරනවා. සෑමට තෙරුවන් සරණයි.